තියෙන්න පුළුවන්. මනුස්ස ජීවිතයක තියෙන වටිනාකම තේරුම් ගන්න. ඔය අනේක තුල යකනකම් විතරයි ડિප්‍රෙෂන් තියෙන්නේ. අනේක මත බලාපොරොත්තු තියාගෙන ඉන්නකම් විතරයි කනගාටුව තියෙන්නේ. වෙනස් වීම කියන එක නම් දරා ගන්න පුරුදු වෙන්නම වෙනවා. මිනිස්සු වෙනස් වෙනවනේ. මට කියන්න කවුද මේ ලෝකේ වෙනස් වෙන්නේ නැත්තේ? කවුද මේ ලෝකේ නැති වෙන්නේ නැත්තේ? ඔය මේ අවුරුදු ගානක් මේ ප්‍රේම සම්බන්ධතා ගොඩනගාගෙන ඉඳලා ඒකේ ප්‍රතිඵලය විවාහය, විවාහයේ ප්‍රතිඵලය දරුවෝ. ඒ විදිහට ගිහිල්ලත් ඔයනේ අනියම් සම්බන්ධතා පවත්තලා විවාහය දෙදරා යනවනේ. දරුවෝ 4-5 දෙනෙක් එක්ක සමහර අම්මලා තනි වෙනවා. මං කියන්නේ ડિප්‍රෙෂන් හැදෙන්න පුළුවන්. ගෙදරදීම නෙමෙයි, ළමයින්ටම නෙමෙයි. මම දැකපු හරි විශේෂ කාරණයක් තියෙනවා මම මෙහෙම හිටියේ. දරුවෝ 3-4 දෙනෙක් එක්ක තනි වෙච්ච අම්මා කෙනෙක්. මතකද ලංකාවේ දැන් නම් සූදු අඩුද මත්ත විවිධ සූදු වර්ග තියෙනවනේ. අර එක ගේම් වලට සල්ලි දාලානේ. ඔය ගොඩක් ඔය මේ රකියා කරන සමහරු ලක්ෂ ගණන් ණය අරගෙන ඒකට දාන හම්බ කරන එක සූදුවට දාන. සමහර අම්මලා කියනවා හාමුදුරනේ දරුවෝ 4 දෙනෙක් එක්ක ඉන්නේ. ඒ අම්මලාට කොහොම ડિප්‍රෙෂන් වෙන්න ඕනද? වෙන කිසිම දෙයක් ඔළුවට ගන්න ඕනේ නැහැ. අපේ අම්මයි තාත්තයි නැගිටපු විදිහ හිතන්න. මගේ අම්මා මං හදාගත්ත විදිහ හිතන්න. මගේ තාත්තා මං හදාගත්ත විදිහ හිතන්න. අම්මලාට ડિප්‍රෙෂන් නැවෙන්නේ නැහැ. ඒක අරමුණක් තියෙනවා. වැටෙන්න නෙමෙයි ඒ අරමුණ තියෙන්නේ නැගිටින්න. ජීවිතේ වැටෙන්න හේතු 1000ක් තියෙනවා. ආර්ථිකමය ප්‍රශ්න. ස්වාමි පුරුෂයා නැති වුණාම ගැහණියෙකුට තනියම ජීවත් වෙන්න අමාරු වෙන්නේ. අසත්පුරුෂ පිරිමින්ගෙන් කොච්චර නොහොබිනා යෝජනා එනවා. මේවත් දරාගෙන දරුවොත් හදාගෙන කුලී වැඩ කරන රැකී ආරක්ෂා කරගෙන සමිතියට තියෙන පොඩි ණය තුරහක් ගෙවාගෙන ගමේ කඩෙන් බඩන ණයට බඩු අරගෙන පොතට බඩු අරගෙන අපේ ගම්වල ඒ ටිකක් කොහොම හරි ගෙවාගෙන කෝ ડિප්‍රෙෂන්. මොකක්ද ඔය අම්මගේ ඔළුවේ තියෙන එකම දේ මොකක්ද? දරුවෝ ටික ලොකු මහත් කරන එක විතරයි. මතක තියාගන්න. අර හිත ඇත්නම් අත කුඩාද කිය හිතමයි පුතේ බලපාන්න. එක අරමුණක් මත ධෛර්ය සම්පන්න වෙන්න. එක අරමුණක් මත අධිෂ්ඨානශීලී වෙන්න. ඒ අරමුණට කටයුතු කරන්න. ඒ අරමුණු ජය ගන්න මේ තරුණ මහත්තුරුන්ට මේ පුරපසලක් 15ක් පොය දවසේ තුරුන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද මේ අවුරුද්දේ පළවෙනි පෝදා දවසේ රුවන්වැලි සෑ පුදබිමේ සිට ලෝකවාසී